ඔයා දන්නවද ඔයා ගාව තියෙන ජානවලින් 104ත් අතර ප්‍රමාණයක් ඇවිත් තියෙන්නේ නියන්ඩතාල්ගෙන් කියලා. ඒක වෙලා තියෙන්නේ නියන්ඩතාල්ලයි සේපියන්ලයි. ඒ කියන්නේ නූතන මානවයයි එකම කාලයකදී එකම ප්‍රදේශවල ජීවත් වෙලා තියෙනවා. අන්න උතනදී තමයි ජාන මිශ්‍ර වීමක් වෙලා තියෙන්නේ. ඉතින් ජාන මිශ්‍ර වෙනවා කියලා කියන්නේ ජානත් එක්ක ලක්ෂණ එනවා කියන එකනේ. එතකොට ඒ ලක්ෂණ පිටට පේනවා. අන්න ඔය ලක්ෂණ මොනවද කියන එක ගැන තමයි වීඩියෝ එකක් කරන්න ගියේ. ඉතින් ඔය ගැන කතා කරද්දී මට හම්බුණා මේ දෙන්නගෙම මුතුන් මිත්තා එක්කෙනෙක් කියලා. ඒ තමයි හෝමෝ හයිඩල්බර්ගෙන්සිස්. එයා තමයි ඔය ඉන්නේ. එයා ගැන අපි මුලින්ම කතා කරන්න ඕනේ. එයා තමයි අපේ මුතුන් මිත්තා. එයා ඉඳලා තියෙන්නේ අප්‍රිකාවේ. ඔය අප්‍රිකාවේ හිටපු හයිඩල්බර්ගෙන්සිස්ලාගෙන් කට්ටියක් ගිහිල්ලා තියෙනවා යුරෝපෙට. කට්ටියක් ඉඳලා තියෙනවා අප්‍රිකාවෙම. යුරෝපෙට ගියපු කට්ටිය සීතලට දක්වන අනුවර්තනත් එක්ක මම මේ කියන්නේ අවුරුදු ලක්ෂ ගානක වැඩක්. ඒ අනුවර්තනත් එක්ක යාට නියන්ඩතාල්ල බවට පත් වෙනවා. එතකොට අප්‍රිකාවේ නතර වුණ කට්ටිය හෝමෝ සේපියන්ලා බවට පත් වෙනවා. එතකොට සේපියන්ලා ලෝකෙ වටේ යන්න පටන් ගන්නවානේ. ඔය ලෝකෙ වටේ ගියපු එකේ ප්‍රතිඵලයක් විදිහට තමයි මම අර ඉස්සෙල්ලා කියපු නියන්ඩතාල්ලයි සේපියන්ලයි හම්බෙන්නේ. අන්න ඒ කතාව අපි කතා කරන්නේ ඊළඟ එපිසෝඩ් එකකින්. එතකොට අද කතා කරන්නේ හෝමෝ හයිඩල්බර්ගෙන්සිස් ගැන. හරි. අද අපි කතා කරනවා එයාගේ ෆොසිල කොහොමද හම්බුනේ, එයා ජීවත් වුණු කාලේ, එයාගේ තාක්ෂණය මොන වගේද, එයා දඩයන් කරපු විදිහ වගේ එයා ගැන කතා කරන්න පුළුවන් සියලු කතන්දර කතා කරනවා. සියලු කතන්දර ගැන ගොඩක් කතන්දර කතා කරනවා. ඇත්තටම පරිණාමයේදී හයිඩල්බර්ගෙන්සිස් නිරූපණය කරන්නේ ඉරෙක්ටස්, ඒ කියන්නේ හෝමෝ ඉරෙක්ටස් කියලා කෙනෙක් හිටියන කලින් හෝමෝ ඉරෙක්ටසුයි නූතන මානව විශේෂ. ඒ කියන්නේ අපි කලින් කතා කරපු දෙන්න. ඒ කියන්නේ සේපියන්ලයි නියන්ඩතාල්ලයි. ඒ දෙන්න අතරමැදි ස්ථානයක් තමයි හයිඩල්බර්ගෙන්සිස්ලා නිරූපණය කරන්නේ. හරි. අපි බලමු එයාලා හිටපු කාලවකවානුවයි එයාලා හිටපු ප්‍රදේශයි. හයිඩල්බර්ගෙන්සිස් ඉඳලා තියෙන්නේ අදින් වසර ලක්ෂ 8කට විතර කලින්. ලක්ෂ 8ත් ලක්ෂ 2ත් අතර කාලෙත් තමයි එයා ඉඳලා තියෙන්නේ. මං කලින් කිව්වා වගේ මෙයාලා එක තැනක හිටපු කට්ටියක් නෙවෙයිනේ. ඒ හින්දා මෙයාලගේ ෆොසිල් අපිට හම්බෙලා තියෙනවා අප්‍රිකාවෙනුත් හම්බෙලා තියෙනවා, ස්පාඤ්ඤයෙන් හම්බෙලා තියෙනවා, ඒ වගේම ජර්මනියෙනුත් හම්බෙලා තියෙනවා. අප්‍රිකාවේදී සැම්බියාවෙත් තමයි හම්බෙලා තියෙන හිස් කබලක්. ඒක මේ රොඩීසියානු මානවයාගේ කියලා තමයි කියන්නේ. මේ තියෙන්නේ ඒක. මේක රොඩීසියානු මානවයෙක් කියලා තමයි කියන්නේ. එතකොට රොඩීසියානු මානවයා කියලා කියන්නේ හයිඩල්බර්ගෙන්සිස් කෙනෙක්ම කියලා කට්ටියක් කියනවා. ඒක තමයි ගොඩක් අය පිළිගන්නේ. එතකොට සමහර තැන්වල ඔය charts වල එන මේ ඒ කියන්නේ රොඩේසියන්සිස්, කියන්නේ හෝමෝ රොඩේසියන්සිස් කියලා මෙයාගේ විශේෂයක් විදිහට හඳුන්වලා දීලා තියෙනවා. ඇත්තට මෙයා හයිඩල්බර්ගෙන්සිස් හිටපු කාලෙම හිටපු ඒ වගේම එක්කෙනෙක්. අර කපාලධාරිතයම සමානයි. එතකොට දැන් ඔය අපිට හම්බුනේ ස්පාඤ්ඤයෙන් හම්බුණා ඇටසැකිලි ගොඩක් හම්බුණා එතනින් කීපයක්ම. එතකොට තව හම්බෙලා තියෙනවා කිව්වා ජර්මනියෙන්. ජර්මනියෙන් හම්බුනේ යටි හනුවක් මං හිතන්නේ. ඔව්. ඒ ෆොටෝ එක නැද්ද දන්නේ. මේ තියෙන්නේ ඒක වෙන්න ඕනේ. හරි. කොහොම හරි ඔය ඔක්කොම හොයාගත්තනේ. හරි. ඊට පස්සේ අපි කතා කරමු මෙයාගේ ඔළුව මොන වගේද කියලා. හෝමෝ හයිඩල්බර්ගෙන්සිස්ගේ හිස් කබල ගැන කතා කරද්දී කතා කරන්න තියෙන වැදගත්ම දෙයක් තමයි මෙයාලගේ තියෙන හිස් කබලේ කපාලධාරිතාවය වැඩි. කපාලධාරිතාවය වැඩි කියලා කියන්නේ සාපේක්ෂව හෝමෝ ඉරෙක්ටර්ස්ට වඩා ගොඩක් වැඩි. එතකොට හෝමෝ ඉරෙක්ටර්ස්ට වඩා වැඩි නූතන මානවයාට සමීපයි. නූතන මානවයාගේ කපාලධාරිතාවය 1.5ක් 1.4ක් වගේ අගයක් තමයි තියෙන්නේ ලීටර් වලින් ගත්තොත්. සාමාන්‍ය එක ලීටර් වලින් නෙවෙයි කියන්නේ. අර තේරුම් ගන්න පහසු වෙන්න ලීටර් වලින් අපි කියමු. එතකොට 1.4ක් වගේ. ඒ ආසන්නයටම මෙයාගෙත් තියෙනවා. එතකොට කපාලධාරිතාවය වැඩි කියන්නේ මොකද්ද? හිස් කබල ඇතුලේ තියෙන මොකද්ද තියෙන්නේ මොලේනේ. ඒතර මොලේ ටිකක් හොඳට වැඩිලා තියෙනවා. ඇත්තට මේක සාක්ෂි වලිනුත් ඔප්පු වෙලා තියෙනවා. හෝමෝ ඉරෙක්ටර්ස්ට වඩා මෙයා මොලෙන් වැඩ අරන් තියෙනවා. හරි. ඊට පස්සේ මෙයාගේ මේ පැහැදිලිව පේන්න තියෙන මේ ඇහි බැමි නෙමෙයි මොනවද ඒකට කියන්නේ? ඇහි බැමි මේ බ්‍රෝ රිජ් එක කියලා නේද කියන්නේ? අන්න ඕක. මෙන්න මේ බැම්ම වගේ එක. හරිද? ඒක අසාමාන්‍ය විදිහට ලොකුයි. මේ කට්ටිය මේ ප්‍රයිමේටාවෙන් ගොඩක් අය තියෙනවා මේක. මේක ලොකුයි. ඒකට හේතුව විදිහට තියෙන්නේ ගොඩක් ඒවා තියෙන එක හේතු.
මෙයාලයි කොහොමත් නලල පස්සට ගිහිල්ලා තියෙන්නේ. නලල පස්සට ගිහිල්ලා තියෙන්නේ. ඕක ටික ටික පරිණාමිකව ඉස්සරහට එද්දි නලල ටික ටික ඉස්සරහට එනවා. මෙයාලගේ තියෙන්නේ මෙහෙම පැතලි වෙලා නලල. ඕක වර හිස් කබලේ ව්‍යුහයත් එක්ක ඕක තමයි විත් තියෙන්නේ. ඒ කියන්නේ මෙහෙම තමයි තියෙන්නේ. හරි. එතකොට තව මේ ඉන්ට්‍රස්ටින් එකක් තියෙනවා. ඒ කියන්නේ මෙයාලා මාංශ භක්ෂකයිනේ. එතකොට අමු මස් මෙයාලා කනවනේ. අමු මස් කද්දී තදින් හපනවනේ. ඒ දැඩිව හපද්දී හිස් කබලට ඇති වෙනවා පීඩනයක්. ওই පීඩනය මේ නැති කරගන්න මෙන්න මෙතන තියෙන මේ බැම්ම ලොකු වෙන එකේ වාසියක් තියෙනවා කියලාත් කියනවා. කොහොම හරි පරිණාමිකව යද්දි මේ ටික ටික මේක නැති වෙලා ගිහිල්ලා තියෙනවා. ඒක නැති වෙලා තියෙන්නේ නලල ටික ටික ඉස්සරහට එනවා අපි. නලල කෙලින් වෙනවා. නලල කෙලින් වෙද්දි මෙන්න මේ ඇහිබෙමි අපිට චලනය කරන්න පුළුවන්. මෙයාලට ඇහිබෙමි චලනය කරන්න බෑ. ඒතකොට දැන් අපේ ඇහිබෙමි චලනය කරන්න පුළුවන්. ඇහිබෙමි චලනය කරන්න පුළුවන් වෙනවත් එක්කම මූණෙන් හැඟීම් ප්‍රකාශන කරන්න පුළුවන් ලේසියෙන්. නේද? ඒතකොට දුක් ආනම්මනම් ඔක්කොම කරන්න පුළුවන් මූණෙන්. ඒතකොට මෙයාලට ඒ ටැලන්ට් එක තියලා නැහැ. ඒක පරිණාමිකව ඉස්සරහට එද්දි තමයි මිනිස්සුන්ට ඇවිල්ලා තියෙන්නේ. හරි. ඔය ටික තමයි මේ මූණේ. තව ඉතින් තියෙනවා මෙයාලගේ මූණ ටික ලොකුයි පැතලි ලොකු මූණක් තියෙන්නේ. නහය ටිකක් ලොකුයි මේ අර නියන්ඩර්තාල්ලගේ පැත්තට යද්දිත් මේ ඔය නහය ලොකු වෙන හේතුව කතා කරලා තියෙනවා. ඒ කියන්නේ මං කියවනේ සීතල පැත්තට ගියා කියලා. ඔය සීතල පැත්තට යද්දී ඒ දක්වන අනුවර්තනයක් විදිහට නහය ලොකු වීම මෙයාලගේ වෙලා තියෙනවා කියලාත් කියනවා. හරි දැන් අපි කතා කරමු ගින්දර ගැන. එතකොට ගින්දර භාවිතය ගැන කතා කරද්දී මුලින්ම හම්බෙන්නේ අපිට හෝමෝ ඉරෙක්ටස්ව. අපි අර පොඩි කාලේ ඉගෙන ගත්තේ ගින්දර හොයාගත්තේ එයාලා කියලා. ගින්දර කතා කරද්දී ගින්දර භාවිතයයි ගින්දර පාලනයයි කියලා කියන්නේ දෙකක්. ඇත්තටම හෝමෝ ඉරෙක්ටස් කරේ ඔය භාවිතය කියන වැඩේ. එයාට ගින්දර පාලනය කරන්න බෑ. ඒ කියන්නේ ඔය කැලේ ලැබ් ගින්නක් වගේ වෙද්දී ඒ කියන්නේ ගින්නක් ඇති වෙන තැනක් ස්වභාවිකව ගින්නක් ඇති වුණොත් එතනින් ගින්දර ටිකක් අරගෙන තමන්ගේ වැඩ ටික කරගන්න හෝමෝ ඉරෙක්ටස්ට පුළුවන්. එන්නේ එයාට ඒ ගින්න පවත්වාගෙන යන්න බෑ. සහ එයාට ඒ ගින්න ඇති කරන්න බෑ ආයි පාරක්. ගින්න නිවුනොත් ඒක ඉවරයි. ආයෙ අර ස්වභාවිකව ඇති වුණොත් එයාට ගන්න පුළුවන්. එතකොට ඕක වෙනස් වෙනවා මේ හයිඩල්බර්ගෙන් සිස්ටෙද්දී එයාට පුළුවන් ගින්න පාලනය කරන්න. ඕන වෙලාවට ගින්න ඇති කරගන්නත් පුළුවන්. ගින්නෙන් එයාට ඕන කරන වැඩ ටික කරගන්නත් පුළුවන්. හයිඩල්බර්ගෙන්සිස් ගින්දරත් එක්ක ලොකු වැඩ ටිකක් කරලා තියෙනවා. අපි එයාගේ වාසස්ථාන ගැන කතා කරද්දී කතා කරමු මේ ගැන. එයාලා එකම වාසස්ථානයක එකම එයාලා හදාගත්තු වාසස්ථානයේ ගොඩක් කල් ජීවත් වෙලා තියෙනවා. ඒකට මේ ගින්දර එයාලා ඇති කරන්න පුරුදු වෙච්ච එක සහ ගින්දරෙන් එයාලා පාලනය කරන්න පුරුදු වෙච්ච එක හේතුවක් වෙන්න ඇති කියලා කියනවා. මොකද අර දේශගුණික තත්ත්ව වලට මුහුණ දෙන්න යාලට පුළුවන් එක තැනක ඉඳලා වුණත් දේශගුණික තත්ත්ව වලට මුහුණ දෙන්න පුළුවන් ගින්දර තියෙන හින්දා. ඉතින් සමහර සාක්ෂි වලින් ඔප්පෙලා තියෙනවා. ඒ කියන්නේ එකම උඳුන නැවත නැවත දල්වලා තියෙනවා එකම පාවිච්චි කරලා තියෙනවා කියලා. ඒ කියන්නේ එකම තැන මෙයාලා ගොඩක් ඉන්න හේතුවක් වෙනවා ගින්න හොයාගත්තු එකත්. හරි. ඊට පස්සේ අපි දඩේම කතා කරමු. ඊට පස්සේ දඩේම කතා කරලා මෙයාලගේ තාක්ෂණික කැලේ ටිකට එමු. හරි දැන් අපි කතා කරමු මෙයාලගේ දඩයන් ගැන. මෙයාලා මාංශ භක්ෂකයි. මෙයාලා ලොකු මහා පරිමාණයෙන් මාංශ භක්ෂකයි. ඒකට හේතුවක් තිබ්බා මෙයාලගේ දේශගුණික විපර්යාසත් එක්ක ඔය සීතල පැත්තට හුරු වෙනවත් එක්ක ශාකමය ආහාරවල අඩුවක් වෙන්න ගත්තා. ඒ අඩුව හින්දා තමයි එයාලා ලොකු මස් තියෙන සත්තු දඩයන් කරන්න පටන් ගත්තේ. අන්න ඒකත් එක්ක තමයි මෙයාලගේ අතට ඔය පෙන්ලා තියෙන ලී වලින් හදපු හෙල්ලක් වගේ අයිටම් එකක් එනවා. ඒකෙන් තමයි මෙයාලා දඩයන් කරන්න ගොඩක් පාවිච්චි කරන්නේ. දැවමය හෙල්ලක් පාවිච්චි කරපු පළවෙනි එක කවුද? හයිඩල්බර්ගෙන්සිස්. එතකොට ඒකෙන් තමයි යාලා දඩයන් කරන්න පටන් ගන්න තියෙන්නේ. හයිඩල්බර්ගෙන්සිස්ලා ආශ්‍රිතව කරපු කැණීම් වලදී හම්බෙලා තියෙන සත්තුන්ගේ එයාලගේ අස්තිවල තියෙනවා කැපුම් පාරවල්. ඒ කැපුම් පාරවල් වලින් මෙයාලට නිරීක්ෂණය වෙලා තියෙන්නේ ගල්පතුරු වලින් තියුණුව කපපු ගල්පතුරු වලින් කරපු කැපීම් විදිහට. ඒ කියන්නේ මස් කපද්දී උණු කැපීම් විදිහට තමයි ඒ සත්තුන්ගේ ෆොසිල වලින් හම්බෙලා තියෙන්නේ. ඒ කියන්නේ මෙයාලා මස් කපන්න ඔය තියුණුව මේ මොහත් කරපු ගල් වගේ දේවල් පාවිච්චි කරලා තියෙනවා. ඒ කියන්නේ මෙයාලා සත්තු දඩයන් කරලා ඒකේ මස් වලින් ජීවත් වෙලා තියෙනවා. ඇත්තටම සත්තු ලොකුවට දඩයන් කරන්න පටන් ගත්තේ මෙයාලා තමයි. ඊට කලින් ඉරෙක්ටස්ලා දඩයන් කරලා කෑවේ නැහැ. ඔය ලොකු සතෙක්
සතෙක්ක දඩයන් කරපුවා මේක ඉතුරු වෙන ටිකක් එහෙම තමයි කෑවේ. එතකොට මෙයා තමා දැව මේ හෙල්ලක් අරගෙන සත්තු දඩයන් කරලා කන්න පටන් ගත්තේ. හරි. හරි ඔය ඔක්කොම හරි කියමුකෝ කොහොමද හරියටම කියන්නේ මෙයා මාංශ භක්ෂකයි කියලා. ඔය ෆොසිල් වලින් හම්බෙලා තියෙන අස්තිවල රසායනික විශ්ලේෂණය කරලා තියෙනවා. ඒ කියන්නේ ඒකේ බලලා තියෙනවා මෙයාලගේ මේ නයිට්‍රජන් සමස්ථානික වල අනුපාත. ඒකෙන් තහවුරු කරගෙන තියෙනවා මෙයාලා මාංශ භක්ෂකයි කියලා. හරි. දැන් අපි මෙයාලගේ ස්ථීර නවාතැන් ගැන කතා කරන්න. හයිඩල්බර්ගෙන්සිස්ලට ස්ථීර නවාතැන් තියලා තියෙනවා. ප්‍රංශයේ ටෙරාමාටවලදි කරපු ගැනීම් වලදී හම්බෙලා තියෙනවා මෙයාලගේ නවාතැන් හදලා තියෙන්නේ ලීවලින් තියෙන අතු දැව අතු කුඩා දැව කඳන් වගේවා හිටවලා ගල්වලින් වටේට ආවරණය කරලා වගේ තමා හදලා තියෙන්නේ. වැදගත්ම දේ තමා මෙයාලට ස්ථීර නවාතනක් තියලා තියෙනවා. එතකොට ස්ථීර නවාතනක් තියපු පළවෙනියව මෙයාලා කියලා අපිට කියන්නත් පුළුවන්. හරි. කොහොම හරි සරල පැල්පතක් විදිහට තියාගත්ත නවාතනක් තියලා තියෙනවා, ගිනි මැලයක් තියලා තියෙනවා. ওই ටික තමා මෙයාලගේ නවාතනය දව ගන්න පුළුවන් වෙන්නේ. හරි. එතකොට මුතුන් මිත්තේ කතාව ඉවර වෙනවා කොහම. ওই ටික තමයි අපිට කතා කරන්න තිබ්බේ. තව දුරට ඕන්න කතා කරන්න මෙයා ගැන කරුණු තියෙනවා. ගොඩක් ඒවා මගේ ඇරෙන්නත් ඇති. අපේ ප්‍රශ්නේ තිබ්බේ මුලින් වෙන තැනකනේ. අපිට මෙයා ගැනත් මේ කතා කරන්න ඕන වුණානේ. දැන් ඔන්න අපි ප්‍රමාණවත් දැනුමක් එයා ගැනත් ගත්තා. ඇත්තටම මේක ඉගෙන ගත්ත එක මම නම් සතුටු වෙනවා. මොකද මේක නොදැන තවම මැරෙන්න ගියේ. දැන් ටිකක් හරි දන්නවා. හැබැයි ඉතින් මේ මට වැරදුණු තැනුත් ඇති, මගේ අරුණු තැනුත් ඇති. ඔයා මේක ගැන වැඩිපුර දන්නවා නම් කමෙන්ට් එකක් විතර යටින් දාන්න. එහෙනම් මේ ඉස්සරහ කන්ටෙන්ට් වලින් හම්බෙමු. මම මේ වගේ මොන වුණත් එක එක ඒවා කරන්න හිතාගෙන ඉන්නවා. හරි. subscribe කරලා තියාගන්න.